කොල්ලු දාලා හදලා නැත්නම් හදලා බලන්න කොල්ලු කුරක්කන් කැඳ. ලේසියෙන් රසට ගුණට හදාගන්න පුළුවන් හෙල්දි බ්‍රෙක්ෆාස්ට් එකක් තමයි මම අද අරන් ආවේ. රෙසිපියට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය මම පහලින් මෙන්ෂන් කරලා තියෙන්නේ. මේ තියෙන්නේ මම කලින් හොදලා වේලලා කුඩු කරගත්ත කොල්ලු. ඉතින් මේක පාවිච්චි කරලා තමයි අද අපි කොල්ලු කුරක්කන් කැඳ එක හදාගන්නේ. මුලින්ම අපි භාජනයක් අරගෙන ඒකට කොල්ලුයි කුරක්කන් පිටි එකතු කරගන්නවා. පිටිවල තියෙන අමු ගතිය නැති වෙන්න අපි මේක ටික වෙලාවක් මද ගින්දරේ බැද ගන්න ඕනේ. ඒ අතරතුරේදීම මම මේකට තලාගත්ත එනසාලුයි ලුණුයි එකතු කරගන්නවා. පිටි ටික බැදුනට පස්සේ මේ විදිහට ඒකේ පාට වෙනස් වෙනවා. හැබැයි මතක තියාගන්න ගින්දර වැඩි කරගෙන මේක කර කරගන්න නම් එපා. දැන් අපි පරිස්සමට මේකට උණු වතුර ටිකක් එකතු කරලා විස්ක් එකක් පාවිච්චි කරලා කැට ටික නැති වෙනකන් හොඳට මික්ස් කරගන්නවා. මේ මිශ්‍රණය හොඳට උතුරගෙන එනකොට අපි පොල් කිරි ටිකත් එකතු කරගන්නවා. අද මම මේ කැඳේකට පැණි රස මුකුත් එකතු කරගන්නේ නැහැ. හැබැයි ඔයාලට කැමති නම් මේකට හකුරු, පොල් සීනි, ඒ වගේම කජු, රට කජු, ප්ලම්ස් ඒ වගේ දේවලුත් එකතු කරගන්න පුළුවන්. ඉතින් රෙසිපිය try කරන්න, වීඩියෝ එක save කරගන්න ගමන් යාළුවන්ටත් මේක share කරන්න. වෙනදා වගේම ඔයාලා මේ රෙසිපිය try කරාම කමෙන්ට් එකක් හරි ෆොටෝ එකක් හරි එවන්නත් අමතක කරන්න එපා. ආයිත් මේ වගේ රස රෙසිපි බලන්න බ්‍රවුන් සෙලුනිස් ෆුඩ් channel එකත් එක්ක එකතු වෙන්න.